සංසාරේ කවදනම් පින්නත්නි අය බණහඬ හම්බේ? කවද වගේ හම්බේ? එමේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බලන්න මොයින් බල්ලොන්ටත් දැනෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනදී ව්‍යාපාදේ. කේන්තිය. මරෙන්ඩ කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. සංසාරේ කවදනම් පින්නත්නි අය බණහඬ හම්බේ? කවද වගේ හම්බේ? එමේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බලන්න මොයින් බල්ලොන්ටත් දැනෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනදී ව්‍යාපාදේ. කේන්තිය. මරෙන්ඩ කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා